සුබ දවසක් ඔබලා සියලු දෙනාටම. අද මා කතා කරන්න යන්නේ අපගේ රටේ හිටපු එක්තරා විදිහක රජ කෙනෙක් ගැන. මේ රජතුමා ගැන එච්චර ලොකුවට කතා වෙන්නේ නැති වුණත් මේ රජතුමාත් අපේ ලංකාවට ලොකු සේවයක් කරා. ඒ රජතුමා තමයි බුද්ධදාස රජතුමා. අපේ රටට ඒ රජතුමා තමයි බුද්ධදාස රජතුමා. කිත්සිරිත් මෙවන් රජුගේ සහෝයුරා වුණේ දෙවන චෙට්ටතිස්ස රජතුමා. දෙවන චෙට්ටතිස්ස රජතුමාගේ පුත්‍රයා තමයි බුද්ධදාස රජතුමා. පස්සේ දෙවන චෙට්ටතිස්ස රජුගේ මරණයෙන් පස්සේ එයාගේ පුතා බුද්ධදාස රජතුමා රජ වුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ බුද්ධදාස රජතුමා වෛද්‍යවරයෙක්. එතුමා මුළු ලංකාව පුරාවටම බෙහෙත්ශාලා ඉදි කරා. බෙහෙත්ශාලා කියන්නේ අද වර්තමානයේ තියෙන ඉස්පිරිතාලට තමයි බෙහෙත්ශාලා කිව්වේ. ඉතින් එතුමා ලංකාව පුරාවටම බෙහෙත්ශාලා ඉදි කර හැම රෝගයකටම සුව කරා. නොමිලේ හැම රෝගයකටම සුව කළා. ඉතින් එතුමාගේ වැදගම් එතුමා මිනිස්සු සුව කරපු හැටි ගැන බොහෝ කතා පැවති. ඒ කතා අතරින් මම එකම කතාවක් කියන්නම්. ඒ කතාව තමයි භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ නමකට බඩේ අමාරුවක් හැදුනා. ඒ බඩේ අමාරුව හැදෙන්න හේතුව තමයි ඒ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතේ යනකොට උන්වහන්සේට පණුවන් සහිත කිරිබත් කෑල්ලක් උන්වහන්සේට අනුභව කරන්න සිදු වුණා. ඉතින් එම නිසා තමයි උන්වහන්සේට බඩේ අමාරුව හැදලා තියෙන්නේ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ දැනගත්ත මේ බුද්ධදාස කියලා රජ කෙනෙක් ඉන්නවා. එතුමා වෛද්‍යවරයෙක් කියලා. පස්සේ මේ භික්ෂුන් වහන්සේ බුද්ධදාස රජුගේ ප්‍රතිකාර සඳහා පැමිණියා. බුද්ධදාස රජතුමාගෙන් තමාට ප්‍රතිකාර බුද්ධදාස රජතුමාගෙන් තමාට සුවය ලැබේවි කියලා ඒ විශ්වාසයෙන් භික්ෂුන් වහන්සේ බුද්ධදාස රජතුමා ළඟට පැමිණියා. ඉන්පසු බුද්ධදාස රජතුමා භික්ෂුන් වහන්සේගෙන් විමසුවා. ඒතකොට ඒ භික්ෂුන් වහන්සේ තමාට සිද්ධ වෙච්ච දේ තමාට බඩේ අමාරුව හැදුණු හේතුව පැවසුවා. ඊට පස්සේ ඒ දේ දැනගත් බුද්ධදාස රජතුමා අශ්වයෙකුගේ ලේ අරගෙන ඒකාර භික්ෂුන් වහන්සේට පානය කරන්න සැලැස්සුවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ ඒක පානය කරා. ඒ පානය කරයින් පස්සේ බුද්ධදාස රජතුමා කිව්වා ඔබ වහන්සේ මේ පානය කරේ අශ්වයෙකුගේ ලේ කියලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට ආපු එම පිළිකුල් ගතිය නිසා උන්වහන්සේට වමනේ ගියා. ඉතින් ඒ වමනේ උන්වහන්සේගේ බඩේ ඇතුලේ හිටපු පණුවනුත් ඒ සමගම එළියට ආවා. ඉතින් එම නිසා උන්වහන්සේ සුවය ලැබුණා. ඉතින් මේ වගේ ලස්සන රෝගීන්ට සුවය දුන්නේ බුද්ධදාස රජතුමාය. ඒ වගේම බුද්ධදාස රජතුමා මිනිසුන්ට විතරක් නෙමේ බෙහෙත් කරේ. එතුමා සත්තුන්ට පවා බෙහෙත් කරා. ඒ වගේම එතුමා දුප්පත් පෝසත් කුල ભેද ඒ සියලු දේකම බැලුවේ නැහැ. උන්වහන්සේ හැම මිනිහෙක්ටම එක හා සමානව සැලකුවා. ඒ වගේම එතුමා ශාරීරික රෝග වලට විතරක්ම නෙමේ සුව කරේ. එතුමා මානසික රෝග වලටද සුව බෙහෙත් දීලා තියෙනවා බව වංශ කතාවල සඳහන් වෙනවා. බොහොම ස්තුතියි.